ආයිබෝන් කියලා සුබ පිළිගන්නවා දවසක් මගේ ඔයාලට. YouTube channel එකට. සුබ දවසක් ඔයාලට. ඉතින් මම අද මගේ ගෙවත්තේ ඇවිදින ගමන් තමයි මේ වීඩියෝ කරගත්තේ මේ මල් ටික. හරිම ලස්සනයි. මම මේ ඖෂධීය පැලෑටියක් ළඟට යන ගමන් ඒ යන අතරතුර වත්තේ තිබිලා මේ වගේ ලස්සන කැලෑ මල් ටිකක් මගේ කැමරාවට අසු වුණා. ඒ ටික ඔයගලන්ටත් එක්කත් බෙදාගත්තොත් හොඳයි කියලා හිතුන නිසා තමයි මම මේ වීඩියෝ කරගෙන ඔයාලට මේ වීඩියෝ එකට එකතු කරගන්නේ. හරිම ලස්සනයි. හරිම ලස්සන පාටවල්. ඉතින් මේ වගේ ලස්සන මල් දැක්කම හිත නිවෙනවනේ. ඕනම කෙනෙක් මල් වලට ආසයිනේ. ඒ නිසා මම ඉතින් මේ මල් කිහිපයක් ඔයගලන්ට ඉදිරිපත් කරා. ඔයගොල්ලෝ ආස වෙයි කියලා මම හිතනවා. මගේ ඉල්ලීමක් තියෙනවා. මගේ channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්නත් කියලා මම ඉල්ලීමක් කරනවා. මේ තියෙන්නේ කිරිද්ද කියන්නේ එන්නේ මල තමයි මේ තියෙන්නේ. බොහෝ විට මේවා අර කැලෑවල වගේ තමයි හැදෙන්නේ. සීතල දේශගුණයක් තියෙන තැන්වල වන ගොමු ඔය කැලෑ රොදවල් වගේ තියෙන ස්ථානවල හැදෙනවා බොහෝමයක්. ඉතින් ඒ වගේ මල් කැලේ තියෙන මල්. හරි, මෙන්න මේ ශාකයේ ළඟට තමයි රත්මල්, ඖෂධීය රත්මල් ශාකයේ ළඟට තමයි මම ආවේ අද. ඔයගොල්ලන්ට මේ අපේ රත්මල් ශාකයක් තියෙනවා ඒක පෙන්වන්න. යම් කිසි කෙනෙකුට රත්මල් දැකලා නැත්නම් රත්මල් බෙහෙත් ඖෂධයක් විදිහට ගන්නවා නම් කොහොමද හොයාගන්නේ කියලා මම කරුණු කීපයක් ඉදිරිපත් කරන්න තමයි මම ආවේ. මෙන්න මේ මල තියෙන මේ කොලේ තියෙන රත්මල් ශාකය තමයි නිවැරදි රත්මල් ශාකය. හීන් කොලේ තියෙන මේ වගේ මේ මලට සමානම මලක් තියෙන රත්මල් අර ගෙවතු අලංකරණයට ගන්න රත්මල් නෙමෙයි බෙහෙත් ඖෂධ සඳහා ගන්නෙ. මෙන්න මේ රත්මල් ශාකය තමයි යොදාගන්නේ. පංචාංගයම ඖෂධ සඳහා යොදා ගන්නවා හෙළ වෙදකමේදී. ඉතින් මේ ඖෂධීය වටිනාකම තියෙන ශාකයක් තමයි රත්මල් කියන්නේ. මේවා මේ රත්මල් ශාකය අලුත උපන් දරුවන් නැහැවීමට රත්මල් මල් තම්බල වතුර ගන්නවා. ඒ වගේම ඇස්වල රෝග රතු වීම, කැසීම වගේ රෝග තියෙන අවස්ථාවලදීත් මේ රත්මල් තම්බල වතුරෙන් ඇස් සෝදනවා, සුවයක් ලැබෙනවා. ඒ වගේම මදසරු භාවයට ගර්භාෂය ආශ්‍රිත රෝගවලටත් රත්මල් ශාකය යොදා ගන්නවා කියලා ආයුර්වේද පොතපත්වල සිංහල වෙදකමේ හෙළ වෙදකමේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම රුධිරගත විෂ නැසීමට මෙන්න මේ රත්මල් යොදා ගන්නවා. ඒ වගේම අපේ පැරැන්නන් සිංහලයන් බුලත් ඉර කනකොට රත්මල් පොහොට්ටු කීපයක් යොදාගෙන කියන්නේ බුලත් ඉර කෑවේ මුඛ පිළිකා මුඛාශ්‍රිත පිළිකා වැළඳීම වැළැක්වීමට මෙන්න මේ රත්මල් ශාකයට හැකියාවක් තියෙනවා. ඉන්නේ නිසා තමයි එහෙම කරලා තියෙන්නේ අපේ පැරණියෝ. ඉතින් මම අද රත්මල් ශාකය ගැන තමයි ඉදිරිපත් කරේ. ඒ අතරතුර මට මෙන්න මේ ඇඹිල්ල ගහත් මොන ගැහුණා. මේ ඇඹිල්ල ගහේ ගෙඩි ඉතින් අපි බොහෝ වෙලාවට කනවා. දැන් ඉතින් ওই ඇඹිල්ල ගහේ ගෙඩි කාලා අලුතෙන් මේ ඇඹිල්ල ගෙඩි හැදෙන ගමන් තියෙන ওই කොළ පාටට පොඩියට හැදෙන ගමන් ගෙඩි තියෙන්නේ. ඒක හරිම රසයි මේ ඇඹිල්ල. දම් පාට එදිච්චහම මෙන්න මේ කොළ පාට එක අමුතු අර නිකන් කළු පාට රුරු දම් පාටක් වෙනවා. හරිම රසයි, හරිම ගුණදායක දේශීය කෑමවල තමයි ඉතින් මේවා. ඔයගොල්ලන්ට පුළුවන් හැම අවස්ථාවකදීම දේශීය දේවල් ඒ වගේ පළතුරු යොදා ගන්න ඉතින් කෑම වලට අපිට ශරීරයට බොහෝම හොඳයි. ඉතින් මේ ගෙඩි කියන්නේ ඇඹිල්ල ගෙඩි ඉදිච්චාමත් මම ඔයගොල්ලන්ට ගේන්නම්කෝ වීඩියෝ කරලා කොහොමද ඇඹිල්ල ගහේ ලස්සන කියලා. අද ඉතින් ওই වීඩියෝ එක කොහොම තමයි මම ඔයගොල්ලන්ට ගෙනාවේ. මම හිතනවා ඔයගොල්ලෝ යම් කිසි දෙයක් දැනුමක් ලබා ගන්න ඇති කියලා. ලබා ගන්න සතුටුයි මට. මේ ඉදිරිගෙන ඉන්න ගැඹිල්ල ගෙඩියක් පැහිලා තියෙන්නේ. මේ වගේ නෙමෙයි දම් පාට කළු පාට වෙන්න ඉදෙනවා. මෙන්න මේ ඇඹිල්ල. හරි. මේ වගේ තමයි ඉතින් අද මම වීඩියෝ එක ඔයගොල්ලන්ට ඉදිරිපත් කරේ. subscribe කරලා නැති යාළුවෝ ඉන්නවා subscribe කරන්න. බොහොම ස්තුතියි. ගිහින් එන්නම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.